හයි ළමයි ඔන්න අද ව්ලොග් එක නම් ස්ටඩි ව්ලොග් එකක්. මේ හරියටම අපේ ස්ටඩි එක පටන් ගන්න දවසේ කියන්නේ සිකුරාදා දවසක්. අපිට ඊළඟට තියෙන ඉතිරි සති දෙකම ස්ටඩි ලීව් එක. ඊට පස්සේ තමයි අපිට එක්සෑම් එක තියෙන්නේ. ඉතින් මේ වෙද්දී අපි හැමෝම ෆුල් පැක් කරලා හොඳටම ස්ට්‍රෙස් වෙලා තමයි ඉන්නේ. මොකද එක්සෑම් කියන්නේ ලේසි නෑ. මුළු සෙම් එකකම වැඩ මේ සති දෙක ඇතුළත අපි ෆුල් කවර් කරගන්න ඕන හින්දා ඉතින් හැමෝම වගේ ස්ට්‍රෙස් වෙලා තමයි ඉන්නේ. කියලා බෑ හැබැයි උනාට කොමරි කළ වැඩ ටික කරන්න ඕන. ඉතින් මම මේ සිකුරාදාදම වැඩ පටන් ගත්තා. ඊට කියන්නේ නෝට් නම් හදලා තිබ්බේ. තව පොඩි ටියුට් වගේක් තිබ්බා. ඒ ටික බලලා ඉවර කරන්න කියලා තමයි මම මේ කැම්පස් එකේ ස්ටඩි හෝල් එකට ආවේ. මේ සෙම් එකේ නම් අපිට සබ්ජෙක්ට් 3යි තිබ්බේ. බිස්නස් ලෝ, ෆැමිලි ලෝ, ඇඩ්මිනිස්ට්‍රේටිව් ලෝ. සබ්ජෙක්ට් 3ක් උනාට මේවා හරිම බර සබ්ජෙක්ට්. ඒ කියන්නේ කේස් ලෝස් එහෙම සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අපි මතක තියාගන්න ඕන. ඉතින් එහෙන් බලද්දී ලේසි නෑ. මම සාමාන්‍යයෙන් ස්ටඩි ලීව් එකට ගෙදර යන්නේ නෑ. මොකද මම ගෙදර ගියොත් නම් ඇත්තම වැඩ කරන්නේ නැහැ. අර කම්මැලි කමට නිදා ගන්න එක තමයි ගොඩක්ම කරන්නේ. මේක පාර මට්ටු වෙලා තියෙන හින්දා මම ආයේ වැඩක්ද කරන්නේ නැහැ. මගේ යාළුවා ස්ටඩි ලීව් එකට ගෙදර යන්නෙත් නැහැ. ඉතින් අපි දෙන්නම ඉන්නවා. දෙන්නම ඉන්න හින්දා වැඩක් කරමු. අපි තාම 3rd year හින්දා අපිට තාම හොස්ටල් නෑ. මොකද ෆස්ට් ඉයර් ෆෝර්ත් ඉයර් විතරයි හොස්ටල් දෙන්නේ. හින්දා අපි තාම බෝඩින් ඉන්නේ. ඒ හින්දා මම පොඩ්ඩක් ආට් පරිසරයක් වෙනස් වගේ තියෙන්නේ. මම මේ වීඩියෝ එකෙන් හිතුවා ඔයාලට පොඩි පාඩම් කරන්න ටෙක්නික් එකක් කියලා දෙන්න ඕනි කියලා. මේකට කියන්නේ පොමොඩෝරෝ මෙතඩ් එක කියලා. හරිද? මේක නමින් නම් ඔයාලා දන්නේ නැතුව ඇති. හැබැයි මේකේ වෙන්නේ විනාඩි 25ක් එක දිගට වැඩ කරන්න විනාඩි 5ක් පොඩි බ්‍රේක් එකක් ගන්න. මම හිතන්නේ පාඩම් කරද්දිත් අපිට ඇප්ලයි කරගන්න පුළුවන්. මොකද අර පාඩම් කරන කම්මැලි අයට එක දිගට වැඩක් කරන්න අමාරු අයට මේ ක්‍රමය ගොඩක් හොඳයි. ඒ හින්දා පාඩම් කරන කම්මැලි කෙනෙක් ඉන්නා නම් ඔන්න මේ ක්‍රමේ try කරලා බලන්න. ඇත්තෙම මේ තමයි මම බෝඩ් මේ පාඩම් කරන්න ආසම තැන. මෙතන ඇත්තෙන් පාඩම් කරන්න පුළුවන්. හැබැයි උදේවරුේ විතරයි. මොකද දවල්වරුේ වෙති සෑහෙන රස්නේ මෙතෙන්ට. මොකද අවු වෙනවා. ඒ හින්දා උදේවරු මම ගොඩක් වෙලාවට පාඩම් කරන්නේ මෙතන තමයි. අද දවස ටැමිල්ලාට ටිකක් විශේෂ දවසක්. මොකද අද තමයි විනායක චතුර්ථිය. කියන්නේ ගණ දෙවියන්ගේ උපන්දින. ඉතින් ඒක ඒගොල්ලෝ ටිකක් විශේෂයෙන් සම්මරනවා. ඉතින් අපේ බෝඩිමේ ඕන දේවාලයක් හදලා ගණ දෙවි පිළිමයක් අද තැන්පත් කරලා පූජාවක් උදේවරුේ කරලා තිබ්බා. අපේ බෝඩිමේ ගණ දෙවියන්ගේ ක්‍රිෂ්ණ දෙවියන්ගේ වගේම බුදුහාමුදුරන්ගේ රූපකුත් තියෙනවා. බලන්නකෝ. මේක නම් යාපනයේ ටැමිල් ගෙදරක කලාතුරකින් දකින්න පුළුවන් දෙයක්. මැද්දෙන් ඉතින් පාඩම් කරන ගමන් බැරි තැන් ගැන යාළුවගේ ඉතින් මේ වගේ පිදා ගන්න තැනුත් තියෙනවා. ඒක නිකන් අරාර ඊතල දාලා හදාගත්තා. ඉස්සරම ප්‍රින්සිපල් දාලා ඊතලයක් දාලා ඊතලේ යටට කිව්වා ඉතින් අපේ මේ සති දෙක ඇත්තම ගත වුණේ අපේ පාඩම් වැඩ එක්ක. අන්තිමට දන්නේම නැතුව සති දෙකක් ගෙවිලා ඉවරයි. අපිටත් පුදුම මෙච්චර ඉක්මනට මොකද කාලය යන්නේ කියලා. කොහොම හරි අන්තිමට ඔන්න ඇඩ්මිෂන් ගන්න දවසත් ආවා. මේ තමයි අපේ එක්සෑම් එකේ අන්තිම දවස. ඉතින් එක්සෑම් දීලා ඉවරයි. අපේ ස්ට්‍රෙස් ඔක්කොම ඉවරයි. ඉතින් මේ අපේ ඩන් ඩස්ටර් ෆොටෝ එක ගන්න ගමන්. ගන්න යාළුවා. හැම වීඩියෝ එකකම ඉන්නේ ගහක් බදාගෙන. ෆොටෝ ගාලා ඉවරනට පස්සේ මම මගේ යාළුවා කල්පනා කරා එක්සෑම් ඉවර වෙච්ච සතුරු සමරන්නත් එක්ක අපි යන් ගියලා යාපනයේ තියෙන මාතර ඇඹුලෙන් කන්න. ඉතින් මේ ටවුන් එකට යන ගමන් අපි දෙන්න
හලරනට පස්සේ අපි ආය කතා වුණා කොහේ හරි ආපු එකේ තව කොහේ හරි ගිහිල්ලම යන් කියලා. ඒ ගමන අපි ආවා ෂැප්න ෆෝට් එකට. දැන් ඉතින් මේ ෂැප්න ෆෝට් එකට යන ගමන. ෂැප්න ෆෝට් එක නම් ඔයාලට අලුත් දෙයක් නෙමෙයිනේ. මම ඊට කලින් ත්‍රාක් එකක් කරන් ආවා ෂැප්න ෆෝට් එකේ ඉඳලා. ඇත්තෙම අපි දෙන්න මේ ගමන ආවේ කිසිම විශේෂ හේතුවක් නැතුව. හැබැයි ඇත්තෙම අපි දෙන්නට පිස්සු මොකද මේ වගේ වෙලාවක ෂැප්න ෆෝට් එකට එන්න තරම්. අපිට අපේ එක්සෑම් ඉවර වුණා. ඉතින් අපි දෙන්න දාවා අපි බ්ලොග් එක ආවා. ඔය අතරමැද්දෙන් ඉතින් අපි නිදිවත් එක්කියා ඒ බ්ලොග් එක නම් මං කලින් දැම්ම හරිද. ඊට පස්සේ දාරෑම අපි ඔක්කොම වැඩි වැඩ කළා නේ යාපනයේ දාලා මාස එකමාරක වැකේෂන් එකට ගෙදර ආවා. එහෙනම් අතරමගේ මේ vlog එක ඉවරයි. තවත් අලුත් vlog එකක් කරන් එනකන් හැමෝම පරිස්සමින් ඉන්න. මතක හිටව channel එක subscribe කරලා තියාගන්න.